ධනු ලග්න හිමි ඔබට ජූනි මාස 13 වන දින සහ අගෝස්තු මාස 13 වන දින අතර කාලය තුල ගුරු ග්‍රහයා මිථුන රාශිය තුල සිටමින් අද නැකතට පිවිසීම කෙසේ බලපානු ඇතිදැයි විමසා බැලීමට පෙර ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා සහ අද නැකතෙහි ඇති සුවිශේෂී ගුණාංගයන් පිළිබඳව ඉතා කෙටියෙන් විමසා බලමු. ජ්‍යොතිෂය ශාස්ත්‍රය අනුව බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයා යනු වාසනාව, සෞභාග්‍ය, අභිවෘද්ධිය, ධර්මය සහ ආධ්‍යාත්මික වර්ධනය, නීතිය ආදී කරුණු නිරූපණය කරන ග්‍රහයෙක්. බ්‍රහස්පති ග්‍රහයා ඔබේ ජන්ම කේන්ද්‍ර සටහනේ පිහිටීම අනුව ඔබට ජීවිතයේ වාසනාව, උසස් අධ්‍යාපනය, විදේශ ගමන්, ආධ්‍යාත්මික වර්ධනය හා ඔබට සමාජයේ හිමිවන තැන ආදී කරුණු පිළිබඳ තොරතුරු ලබාගත හැකියි. අද නැකත යනු මිථුන රාශිය තුල පිහිටා ඇති නැකත් තුනෙන් එකක්. මිථුන රාශිය තුල අද නැකත රාහුගේ බලපෑම යටතේ පවතිනවා. අද යන්න සංස්කෘත භාෂාවෙන් ආද්‍රා ලෙස හැඳින්වෙනවා. එහි සිංහල අරුත නම් තෙත් වූ යන්නයි. මෙම නැකත් ස්ථානය අඳුරු, විද්‍යුත්මය හා විප්ලවකාරී ශක්තියක් නිරූපණය කරනවා. ඒ වගේම බුද්ධිමත් බව, විචාරශීලීත්වය සහ ගැඹුරු සිතුවිලි, කුතුහලය, අවිවේකී බව වැනි කරුණු කෙරෙහි බලපෑම් ඇති කරනු ලබනවා. අපි දැන් බලමු ධනු ලග්න හිමි ඔබට ගුරු මිථුන රාශිය තුල අද නැකත් ගතවීම කෙසේ බලපානු ඇතිද කියලා. විශේෂයෙන්ම ජූනි මාස 13 වන දින සහ අගෝස්තු මාස 13 වන දින අතර මාස දෙකක කාලය තුල ඔබට මෙම ග්‍රහ පිහිටීමෙහි සුවිශේෂී ප්‍රතිඵල දැනෙන්නට පටන් ගන්නවා. අද නැකත ඉතා දැඩි ශක්තිමත් බවක් නියෝජනය කරනවා. ඔබගේ සෞඛ්‍ය ගැටලු තුරන් කර ගැනීමට, ඔබගේ රැකියා ස්ථානයේ පවතින ගැටලු නිරාකරණය කර ගැනීමට සහ ඔබගේ සතුරු කරදර වලින් මිදීමට මෙන්ම ඔබගේ අලස බව ඉවත් කර ගැනීමට මෙම ශක්තිය අවශ්‍ය බව මතක තබා ගත යුතු වනවා. ජූනි මාස 13 වන දින සහ 24 වන දින ඇතුළත කාලයේදී ඔබට රැකියාවේ උසස් වීම ලැබීම පිළිබඳ ඉතා ශුභදායක කාලයක් උදාවනවා. ඔබ බොහෝ කාලයක් බලාපොරොත්තු වෙන සිටි උසස් වීමක් පිළිබඳ ඉතා ශුභ තොරතුරක් අසන්නට ලැබෙනු ඇති. ඒ වගේම ඔබ දැනට කරනු ලබන රැකියාවෙන් වෙනත් රැකියාවකට මාරු වීම වැනි කටයුත්තක් සිදුවීමට හැකියාව පවතිනවා. ඔබ අන් අයගේ අවධානයට වැඩි වශයෙන් ලක්වන කාලයක්. බොහෝ විට ඔබගේ අඩුපාඩු සහ දුර්වලතාවයන් අන් අය විසින් ඔබට පෙන්වා දීම සිදුවනු ඇති. එම කරුණු නිවැරදිව භාවිතා කිරීම මගින් ඔබට වඩාත් සාර්ථක පුද්ගලයෙකු වීමට අවස්ථාව උදාවනවා. අන් අයගේ විවේචනයන්ට ලක්වීම සාර්ථකත්වයට ඉතා ශුභදායී බව මතක තබා ගත යුතු වනවා. කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම ඉතා ප්‍රයෝජනවත් වන කාලයක්. රැකියාවේ හෝ සාමාන්‍ය ජීවිතයේදී අන් අයගේ අදහස්වලට සාවධානව ඇහුම්කම් දීම ඉතා වැදගත් වනවා. එමගින් ඔබට මුහුණ දීමට සිදුවිය හැකි අනවශ්‍ය සිත් වේදනා හෝ කරදර වලින් ඔබට ජය ලැබීමට හැකිවනු ඇති. හවුල් ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් එතරම් ශුභදායී කාලයක් නොවනු ඇති. විශේෂයෙන්ම ඔබ යම් ලියාපදිංචි හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන අයෙකු නම් එම කටයුතුවල ගිවිසුම් පිළිබඳ යම් අසතුටුදායක තත්ත්වයන් ඇතිවිය හැකි. නීතිමය බාධාවන් එල්ල විය හැකි කාලයක්. ඔබ යහළු මිත්‍රයෙකු හෝ ඥාතියෙකු සමග හවුලේ පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරික කටයුත්තක් වෙයි නම් එම කටයුතුවල යම් අසතුටුදායක තත්ත්වයක් උද්ගත විය හැකි. ඔබට සිත් තැවුල් ගෙන දීමට ඉඩකඩ තිබෙනවා. සම්බන්ධතාවයන් තවදුරටත් පවත්වාගෙන යාම ඉතා අසීරු බව ඔබට දැනෙනු ඇති. ඔබ ගන්නා සෑම පියවරක්ම ඉතා ප්‍රවේශමෙන් කරුණු සොයා බලා ගත යුතු වනවා. ඔබගේ තීරණයන් ගැනීමේදී ඉතා පැහැදිලි දත්ත මත පදනම් කොටගෙන නිවැරදි සිහියෙන් එම තීරණවලට එළඹිය යුතු වනවා. කේන්තිය හෝ සංවේදීව තීරණ ගැනීමෙන් වැළකී යුතු වනවා. ගුරු ග්‍රහයා මිථුන රාශියේහි පිහිටි
අද නැකතට සංක්‍රමණය වීම කෙතරම් සුවිශේෂී කරුණක් විය යුතුද යන්න ඔබට දැන් වැටහෙනවා ඇති. ඔබ මෙතෙක් කලක් ඉතා දැඩිව එල්බගෙන සිටි සාවාද්‍ය විශ්වාසයන් සුණු විසුණු වී ගොස් ඔබගේ ජීවිතයට නව ආලෝකයක් හා දැක්මක් ලබාදීමට සමත් ග්‍රහයෝගයක් බව කිව යුතුයි. මෙම ඉතා අනගි අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට කටයුතු කරන්න. මෙම මාස 2 තුළ සිදුවන පරිවර්තනය මුළු ජීවිත කාලයටම බලපෑහැකි අයුරින් ස්ථාවර පදනමක් ගොඩනගා ගැනීමට කටයුතු කරන්න. ජීවිතේ ජය ගැනීමට උත්සාහය අත් නොහැර අධිෂ්ඨානශීලීව සහ සුභවාදීව කටයුතු කරන ඔබ සැමගේ සියලු යහපත් සිතුම් පැතුම් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඔබට තුනුරුවන් සරණයි.